හෙලෝ! ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්නේ කොහොමද ගෙදර ඉඳන්ම ඔයාගේ ක්ලීන් අප් එක කරගන්නේ කියලා. ඉතින් සැලොන් යන වෙලාවක් නැති අයට, ඒ වගේම මේ දේවල් වලට ගොඩක් කැමති ගෑන් ළමයිට, මේ දේවල් ඉගෙන ගන්න කැමති ගෑන් ළමයිට මම හිතනවා මේ වීඩියෝ එක පුංචි හරි හෙල්ප් එකක් වෙයි කියලා. ඉතින් මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ සැලොන් එකකදීම පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරලා ගෙදර ඉඳන්ම කොහොමද ඔයාගේ ක්ලීන් අප් එක කරගන්නේ කියලා. අද වීඩියෝ එකට මම පාවිච්චි කරනවා කියලා හිතුවේ මේ Dermapro brand එකේ facial kit එක. ඔයාලා දැකලා ඇති ගොඩක් සැලොන් වල මේ facial kit එක පාවිච්චි කරලා ට්‍රීට්මන්ට් කරනවා. මේ brand එක මම සිලෙක්ට් කරන්න හේතුව තමයි මට තියෙන oily skin එකක්. ඒ වගේම හරිම sensitive. ඒ නිසා අර ගොඩක් සැර ජාතිය brands, chemical වැඩි brands ජාති තෝරගෙන මම damage කරගන්නවට වඩා මට මේ පුංචි කාලේ හම්බලා තියෙන හොඳම brand එකක් තමයි මෙන්න මේ Dermapro කියන්නේ. ඒත් ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ මූණට මේ brand එක හරි ගියාට සමහරට ඔයාගේ මූණේ skin type එක අනුව, skin condition එක අනුව මේ brand එක ඔයාගේ මූණට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක තෝරගන්න එක ඔයාගේ තීරණයක්. ඔයාගේ face එකට ගැලපෙනම brand එක මොකක්ද කියලා. ඒත් අද මම මේ වීඩියෝ එක කරන්නේ මගේ මූණට මෙහින්දා මම හිතුවා මේ brand එක පාවිච්චි කරලා ඔයාලට වීඩියෝ එක කරලා පෙන්නනවායි කියලා. ඒත් මේ step ටික හරියටම follow කළොත් මොන brand එකකින් ඔයාලට clean up එක කරත් ඔයාලට හොඳ brightest look එකක් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු. මගේ පළවෙනි ස්ටෙප් එක තමයි ක්ලෙන්සින් ස්ටෙප් එක. ඉතින් ක්ලෙන්සර් මගේ පිටල්ලට මේ විදිහට අරගෙන ඩොට් විදිහට මගේ මූණේ 5 points වල මෙන්න මේ විදිහට මම තියාගන්නවා. අනිත් පස්සේ ඇඟිලි තුඩු වලින් මුළු මූණෙම තියෙන කුණු දුවිලි හොඳට අයින් වෙලා යන්න මෙන්න මේ විදිහට හොඳට රවුමට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා ඉවරනාට පස්සේ මෙන්න මේ වගේ ස්පොන්ජ් එකක් අරගෙන මේ ක්ලෙන්ස් එක ඔයාගේ මූණෙන් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. දැන් තියෙන්නේ හොඳට ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් එකත් ඔයාගේ මූණේ 5 points වල මෙන්න මේ විදිහට තියලා ඔයාගේ ඇඟිලි තුඩු වලින් හොඳට රවුමට ඔයාගේ මූණේ තියෙන මැරුණු සම අයින් කරගන්න ඕන. මෙතෙන්දී ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාගේ මූණේ ලොකු පිම්පල්ස් තියෙන කෙනෙක් නම් මේ ස්ක්‍රබ් එක කරන්න එපා. ඉතින් ඒ වගේ මූණේ පිම්පල්ස් තියෙන අයට ස්ක්‍රබ් එකකට යන්න පුළුවන් විදිහ තියෙනවා. ස්ක්‍රබ් ජෙල් වගේ දේවල් එනවා. ඒකෙන් අර වගේ මූණේ තියෙන පිම්පල්ස් වල ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ක්‍රීම් එකක්, ස්ක්‍රබ් එකක් හොයලා ඒ වගේ අයට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට විනාඩි 2ක් විතර ඔයාගේ මුළු මූණම හොඳට ස්ක්‍රබ් කරගෙන ඊට පස්සේ අපි යමු අපේ ඊළඟ ස්ටෙප් එකට. ස්ක්‍රබ් එකෙන් පස්සේ අපි අපේ මූණ හොඳට ස්ටීම් කරගන්න ඕනේ විනාඩි 2ක් විතර. ඔන්න මම පළවෙනි ස්ටෙප් එක විදිහට කරේ මගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන මූණේ තිබු කුණු දුවිලි සේරම අයින් කරගත්තා. ඊට පස්සේ ස්ක්‍රබ් එක පාවිච්චි කරලා මගේ මූණේ තිබු මැරුණම සියල්ලම ඉවත් කරගෙන ඊට පස්සේ ස්ටීම් එක මූණට ඇල්ලුවා. මොකද මගේ මූණේ තියෙන black heads, white heads අයින් කරන ස්ටීම් කරන එක මට ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ස්ටීම් කරන එකේ වීඩියෝ ක්ලිප් එක නම් මට ගන්න බැරි වුණා. ස්ටීම් කරගත්තට පස්සේ මම මෙන්න මේ වගේ ටූල් එකක් පාවිච්චි කරලා මගේ මූණේ තියෙන black heads, white heads ඊට පස්සේ pimples වගේ දේවල් අයින් කරගන්නවා. ඒකට මගේ මූණේ හැම black heads, white heads ලොකුවට නැහැ. චොටි pimples දෙක තුනක් තියෙනවා. මම ඔයාලට ඒක අයින් කරගන්න විදිය පෙන්නන්නම්. ඒ වගේම තමයි ඔයාලා මේ black heads, white heads අයින් කරන්න ගන්න මේ ටූල් එක තියෙන්නේ. මේක ජීවාණුහරණය කරලා ගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. මොකද මූණ කියන්නේ අපි ගොඩාක් පිරිසිදුවට තියාගන්න ඕන දෙයක් නේ. ඉතින් මේ ටූල්ස් වල පොඩි හරි විස බීජයක් තිබ්බොත් ඒකෙන් ඔයාගේ මුළු මූණෙම ඇක්ටිව් වෙන්නත් පුළුවන්. ඔයාලා පිම්පල්ස් අයින් කරද්දී ගොඩාක්ම අර ලොකු අලුතෙන් හැදිච්ච පිම්පල්ස් තියෙනවා නම් ඇත්තට මේවා ෆේෂල් එකක් ක්ලීන් අප් කරලා කියලා අයින් කරන්න යන්න එපා. අර චූටි කොස්ස වගේ කළු පාට කැලලක් තියෙද්දි අන්න එතනට මේ ටූල් එක මෙහෙම තියලා චුට්ටක් තද කරන්න.
තද කරලා ඊට පස්සේ ඒක බුරු දැන් අපි ස්ටීම් එකේදී කොහොමද එතන බුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට මෙහෙම තද කරලා වගේ මූණට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න මෙහෙම හරිම පරිස්සමට අයින් කරගන්න. මොකද සමහර සැලොන් වලින් මම දැකලා තියෙනවා හරියට ගොඩාක් තද කරලා ස්කින් එකට ඒක අයින් කරනවා. අර අපි ෆේෂියල් එකකින් බලාපොරොත්තු වෙන ග්ලෝ එක නෙවෙයි සතිය දෙකක් යනකම් අපේ මූණේ දැන් කළු පාටයි. ඇත්තට මේක හරිම වැරදි මම නම් දකින විදිහට මොකද ක්ලයන්ට් සැලොන් එකකට යන්නේ අර එයාගේ මුණට ග්ලෝ එකක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා ගෙදරදී මේ දේ කරනකොට උනත් ඒ වැරද්ද නම් කිසිම වෙලාවක කරන්න එපා. ඔයාගේ මුණ ගොඩාක් ඩැමේජ් වෙනවා. ඒ වගේම තමයි ඔයා ක්ලයන්ට් කෙනෙක් විදිහට සැලොන් එකකට ගියා වුණත් ඔයාගේ මුණේ ගොඩාක් පිම්පල්ස් තියෙන්න පුළුවන්. අලුතෙන් ආපු පිම්පල්ස් ඒ වගේ දේවල් ඒවා කිසිම වෙලාවක ෆේෂියල් එකක් කරද්දී ඔයාගේ බියුටිෂියන්ට අයින් කරන්න දෙන්න එපා. අර අයින් කරන්න ඕන දේවල් තියෙනවා අයින් කරන්න ඕන නැති පිම්පල්ස් තියෙනවා. ඉතින් සමහර අය කරන්නේ අර අලුතෙන් එන පිම්පල් සිග්මන්ට් කඩලා අයින් කරනවා ඔයාගේ මූණ ගොඩාක් කළු වෙනවා. ඇත්තටම ඒ වගේම තමයි ඒ පිම්පල්ස් ඔයාගේ මූණ හැමතැනම බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වැරද්ද නම් කරන්න දෙන්න එපා. ඔයාගේ මූණේ තියෙන අර පරණ වෙච්ච පිම්පල්ස් වල අපි කියන්නේ කොස්සක් තියෙනවායි කියලා. ඒ වගේ දෙයක් අයින් කරද්දී නම් බ්ලැක් හෙඩ්ස් එකක් අයින් කරද්දී උනත් මෙන්න මේ ටූල් එක මූණට තියලා ගොඩාක් තද කරන්න එපා. ඔන්න ඊට පස්සේ මම දැන් මගේ මූණ ස්ටීම් කරලා අර බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරගත්තානේ. දැන් මම මගේ මූණට ටෝනර් පාවිච්චි කරනවා. මෙතෙන්දි කියන්න ඕනේ සමහර අය ඉන්නවා මේ ටෝනර් එක මෙහෙම අතට හලා ගන්නවා. අතට හලාගෙන මෙන්න මෙහෙම මූණේ ගාගෙන යනවා. ඒ ක්‍රමය වැරදි. ඔයා ටෝනර් එකක් පාවිච්චි කරද්දී අනිවාර්යෙන්ම කොටන් කෑල්ලක් එහෙම නැත්නම් මේ කොටන් පැඩ්ස් එකක් ඔයාලඟ තියාගන්න. ඊට පස්සේ මේ ටෝනර් එකෙන් ටිකක් ඔයාගේ කොටන් පැඩ් එකට මේ විදිහට දාගන්න ඕනේ. මෙහෙම දාගත්ත ඔයාගේ ටෝනර් එක ඔයාගේ මුහුණට ඇප්ලයි කරන්නේ මෙන්න මෙහෙම. හොඳට ටැප් කරන්න ඕනේ. මෙහෙම අතුල්ලගෙන යන්නේ නැහැ. මේ විදිහට කරද්දි තමයි ටෝනර් එක හොඳට අපේ හැමට උරා ගැනීමක් සිද්ධ වෙන්නේ. හරි. ටෝනර් එක ඔයාගේ මූණට සුටි වෙලාවක් හොඳට හැමට උරා ගන්න දෙන්න. ටෝනර් එකෙන් පස්සේ ෆේෂියල් එකක් වගේ කරනවා නම් මසාජ් ස්ටෙප්ස් වලට යනවා. ඉතින් ඇත්තටම ඔයා ගෙදර ෆේෂියල් එකක් ක්ලීන් අප් එකක් කරගන්න ක්ලීන් අප් එකදී නම් අපි මසාජ් ස්ටෙප්ස් වලට යන්නේ නැහනේ. ෆේෂියල් එකකට ෆේෂියල් එකයි ඉතින් ක්ලීන් අප් එකයි මම දක්වන ලොකුම වෙනස තමයි මේ මසාජ් ස්ටෙප් එක. ඒතරම් මසාජ් ස්ටෙප් එකක් හරියට කරොත් අපේ මූණට ලොකු ග්ලෝ එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ගෙදරදී මේ වගේ ක්ලීන් අප් එකක් කරද්දී අපිට මසාජ් ස්ටෙප්ස් වලට යන්න අමාරුයි. ඒක අපේ මුන්ට අපිටම තනියෙන් කරගන්න අමාරුයි. අනික ඒ දේවල් අපි හරියටම කරන්න ඕනේනේ. අන්න ඒ හේතුව නිසා මම අද මසාජ් ස්ටෙප්ස් වලට යන්නේ නැහැ. නමුත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම සැලොන් එකකට යන්න මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් මම අද ක්ලෙන්සර් කරා, ස්ක්‍රබ් කළා, ඊට පස්සේ මගේ මූණේ හොඳට බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් අයින් කරගෙන ටෝනර් කළා. දැන් මම පැක් එක තමයි ඇප්ලයි කරන්න යන්නේ. ඉතින් මෙතනදි පැක් එකක් වෙනුවට ගොඩක් වෙලාවට කස්තුරි කහ ඊට පස්සේ කඩල පිටි පැක් මේ වගේ දේවල් එකතු කරලා ගොඩක් අය මේ පැක්ස් පාවිච්චි කරනවානේ. හැබැයි මම අද පාවිච්චි කරන්නේ මේ ඩර්මාප්‍රෝ කියන බ්‍රෑන්ඩ් එකේම එන ෆේස් පැක් එක. මම අද පෙන්නන මම ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ඩර්මාප්‍රෝ බ්‍රෑන්ඩ් එකේ එන ෆේස් පැක් එක. මේක ඔයාට මූණට ඇප්ලයි කරන්න ස්පැචුලා එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඇප්ලිකේටර් බ්‍රෂ් එකක්. මම අද මේක මගේ මෙහෙම පිටාලට අරගෙන මගේ ඇඟිලිම පාවිච්චි කරලා මගේ පැක් එක ඇප්ලයි කරගෙන පැක් එක ඔයාගේ මූණට හොඳට උරාගෙන මේක ඩ්‍රයි වෙලා අර කුඩු ගතියට එනකම් මූණේ තියලා තියන්න. එතකොට තමයි පැක් එක හොඳට ඔයාගේ මූණට උරාගන්නේ. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම දාගත්තු පැක් එක මගේ මූණට හොඳටම ඩ්‍රයි වෙලා තියෙනවා.
ඔයාලා පැක් එක පේන්නේ නැති තරමටම මේක මගේ මුලට හොඳටම ඇලිලා වගේ අර පවුඩර් ටයිප් එකටම වෙලා තියෙන දැන්. දැන් මම මේක මගේ මුලෙන් අයින් කරගන්න ඕන. මම ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ස්පොන්ජ් එකක්. මම මේක හොඳට අර වතුර බෝල් එකකට දාලා හොඳට අර වෙට් එකේ තමයි තියාගෙන ඉන්නේ. ඒ වගේම තමයි ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ. මේ වගේ අපි පැක් එකක් මූණට දාගෙන මේක අයින් කරද්දී නිකම්ම මේ ස්පොන්ජ් එකක් පාවිච්චි කරලා මෙහෙම අයින් කරාට මේක එකපාරට යන්නේ නැහැ. ඒකට මම ඔයාලට හොඳ ටිප් එකක් කියලා දෙන්නම්. මෙන්න මේ වගේ බෝල් එකකට වතුර එකක් අරගෙන ඔයාගේ අතේ හොඳට වතුර දාගෙන මේ මූණ මෙහෙම තියලා හොඳට මෙහෙම රවුන්ඩ් එකට මේ පැක් එක තව ටිකක් මූණට දිය කරගන්න. මෙන්න මේ පැත්තට ආවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ පැක් එක අයින් කරගන්න. හරි, ඔන්න මම්මගේ මූණේ තිබ්බ පැක් එකත් රිමූව් කරගත්තට පස්සේ ඔයාගේ මූණට හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒකට මම ගන්නවා ඩර්මප්‍රෝ බ්‍රෑන්ඩ් එකේ මේ ඇලෝ ජෙල් එක. මේක හොඳ මොයිස්චර් ගතියක් ඔයාගේ ෆේස් එකට දෙනවා. මේ වගේ චූටි ප්‍රමාණයක් අරගෙන කඩලට වගේ ප්‍රමාණයක් ඔයාගේ මුන්නේ 5 points වල මෙහෙම හොඳට ගාගෙන හොඳට ඔයාගේ මූණේ මෙහෙම ගා ගන්න. මේක ගොඩාක් වටින ස්ටෙප් එකක්. ඔන්න ඔහොම තමයි අපි අපේ ක්ලීන් අප් එක කරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ම මේ වගේ බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරලා මේ ස්ටෙප්ස් හරියටම ෆලෝ කරලා මේ වගේ ක්ලීන් අප් එකක් ලේසියෙන්ම කරගන්න. ඉතින් ඔයාලට මම ක්ලීන් අප් එක ආෆ්ටර් කෙයර්ස් කියලා දෙන්නම්. මේ ක්ලීන් අප් එක කරලා පැය 24ක් ඒ වගේම පැය 48ක් වගේ යනකම් ඔයාගේ මූණට මේකප් නම් පාවිච්චි කරන්න එපා. ඒකෙන් ඔයාගේ මූණට ලොකු ඩැමේජ් එකක් ගේන්න පුළුවන්. ඒ වගේම තමයි දවස් දෙකක් යනකම් ඔයා පාවිච්චි කරන නයිට් ක්‍රීම් එකක් ඒ වගේම මොකක් හරි ඔයාගේ ගාන ක්‍රීම් එකක් මේ වගේ දේවල් තියෙනවා නම් ඔයාගේ මූණට පාවිච්චි කරන්න එපා. අඩුම පැය 48ක් යනකම්. මොකද ඒකෙනොත් ඔයාගේ මූණට ගොඩක් වෙලාවට ඩැමේජ් එකක් සිද්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ මූණේ මොයිස්චර් ගතිය හොඳට තියාගන්න මේ මම දැන් පාවිච්චි කරා වගේ ඇලෝ ජෙල් එකක්. ඒ වගේම තමයි හොඳට වතුර බොන්න. ඒකත් ඔයාගේ ස්කින් එක ලස්සනට තියාගන්න ඔයාට ගොඩාක් හෙල්ප් වෙනවා. ඉතින් මේ දේවල් තමයි ඔයා අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. ඉතින් මේ දේවල් ෆලෝ කරලා ගෑන් ළමෙක් නම් පිරිමි ළමෙක් නම් මේ දෙගොල්ලන්ගෙන් කවුරුණත් ඔයාගේ ස්කින් එක ලස්සනටම තියාගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔයාලා ඉක්මනටම හම්බෙන්න. එතකන් බයි බයි.